Apple අලුතෙන්ම රිලීස් කරන්න යන MacBook Neo 2 එක ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් guys මට වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් කියන්න මතක් වුණා. ඉතින් මේ වෙද්දි අපේ channel එකේ subscribers 773ක් ඉන්නවා. ඉතින් subscribe 800ට ඕනේ තව 27ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයාලගෙන් මම ඉල්ලන්න තියෙන වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා notification all කියන බටන් එක press කරලා තියාගන්න. ඒක මට වගේම අපේ channel එකටත් ගන්න ලොකු උදව්වක්. එහෙනම් back to the video. මේ MacBook එකේ 256GB වගේම 512GB storage capacity දෙකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දෙකෙන් කැමති එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් Apple ලා කියන විදිහට මෙයාලා 256GB එක $599කටත් 512GB එක $699කටත් විකුණනවා කියලා තමයි මේ Apple සමාගම අපිට කියලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය MacBook එකක් $1000ක් කිට්ටු වෙන්න ගාණක් වෙනවා. ඉතින් මේ MacBook එක ඔයාලට පේන්නේ නැති $599ක් වෙනවා. ඉතින් මේ වගේ ප්‍රයිස් එක අඩු වෙන්න Apple සමාගම මොකද්ද මේ MacBook එක කරලා තියෙන්නේ? අපි මේක ගැන මේ වීඩියෝ එකේදී in detail කතා කරනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ MacBook Neo එකේ වගේම මේකත් run වෙන්නේ chipset එකකින්. ඉතින් MacBook Neo එකේ නම් තියෙන්නේ A18 chip එක. ඉතින් මේකට මෙයාලා include කරලා තියෙන්නේ අලුත්ම ආපු A19 කියන chipset එක. ඉතින් සාමාන්‍යයෙන් A18 chip එකට වඩා A19 chip එක 140ක් වේගෙන් වැඩ කරනවා කියලා මේ Apple සමාගම කියලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ලැප් එකේ විශේෂ දෙයක් තමයි කලින් අපිට MacBook Neo එකේ බලා ගන්න පුළුවන් උනේ 8GB RAM එකක්. මෙයාලා මේ MacBook Neo 2 එකට 12GB RAM එකක් include කරලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා ඇති Windows වල 12GB වගේ නෙමෙයි Apple වල 12GB කියන්නේ ගොඩක්ම හොඳ RAM එකක්. ඒ කියන්නේ ඔයාගේ වැඩ ටික smoothly කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා නිතරම 4K videos edit කරනවා නම් ඒ වගේම graphic design වගේ වැඩ කරනවා නම් මම මේ MacBook එක ඔයාලට recommend කරන්නේ නැහැ. මොකද කිව්වොත් මේ MacBook එකෙන් ඔයාට hard working කරන්න අමාරුයි. ඉතින් ඔයා ඉස්කෝලේ වැඩවලට වගේ MacBook එකක් හොයන කෙනෙක් නම් මේ MacBook එක මම ඔයාට recommend කරනවා. ඉතින් මේ MacBook එකේ build quality එක ගැන කතා කරොත් මෙයාලා aluminium වලින් තමයි මේ MacBook එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට මේකේ අඟල් 13ක display එකක් ඒ වගේම nits 500ක peak brightness level එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේදී මුලදී කිව්වා වගේ Apple සමාගම ඇයි මේ ලැප් එක මෙච්චර අඩු ගාණට විකුණන්නේ? ඒකට පොඩි හේතුවක් තියෙනවා. MacBook Air එකත් එක්ක බලද්දි මේකේ ඩිස්ප්ලේ එක දිහා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ මේකේ මෙයාලා ඩිස්ප්ලේ එක වටේට පොඩ්ඩක් ෆ්‍රේම් එක වැඩිපුර තමයි ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට මේ ලැප් එක දිහා බලද්දි වාට පරණ බිල්ඩ් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වුණාට ඔයා ඩිසයින් එක ගැන වැඩි හිතන්නේ නැති කෙනෙක්ට ඔයාට මේ ලැප් එක අවුලක්ම නැහැ. ඉතින් ගොඩක් අය මේ දේ කියන්නේ නැහැ. ඒක තමයි මේ MacBook එකේ කීබෝඩ් එකේ බෑක්ලයිට් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේකේ කනෙක්ටිවිටි එක ගැන කතා කරොත් USB type C ports දෙකක්, touch ID එකක්, ඒ වගේම 1080p FaceTime කැමරාවක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ battery life එක පැය 11ක් බලා ගන්න පුළුවන් වෙනවා කියලා Apple ලා කියලා තියෙනවා. ඉතින් MacBook Neo එකත් එක්ක සාපේක්ෂව බලද්දි මේකේ battery life එක ඇත්තටම අඩු වෙලා තියෙනවා. MacBook Neo එකේ battery life එක පැය 15ක් කියලා තමයි බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මේකේ battery life එක පැය 15 ඉඳලා පැය 11ට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක මම දකින ලොකුම down එකක්. ඉතින් වීඩියෝ එකේ අන්තිමට මම ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ ලැප් එක ඇත්තටම හොඳයිද? ඉතින් මම කලින් කිව්වා වගේ ඔයා hard working කරන කෙනෙක් නම් මේ ලැප් එක ඔයාට මම recommend කරන්නේ නැහැ. ඉතින් ඔයා ඉගෙන ගන්න වැඩවලට ඒ වගේ normal වැඩවලට budget එකට MacBook එකක් කිව්වනම් මේ MacBook එක ඔයාට ගොඩක්ම වටිනවා. ඉතින් මම මේ MacBook එක ඔයාට recommend කරනවා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා අපේ channel එකට දැන් subscribe කරන්න අමතක කරන්න එපා. එතකොට මේ වගේ වටිනා වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේක ගැන තියෙන අදහස් ඔක්කොම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙ දවසක හම්බෙමු මේ වගේ brand new වීඩියෝ එකකින් කවින්තරකින් YouTube channel එකකින්. Cover the day, babble in the vibe. Coming to technique in the balana. Now with the cake, take a adat gun, unbox kerala.